හැම දිනාටම සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගනුජ YouTube channel එකට ඔයාලව අදත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් සුපුරුදු විදියට ඉතාමත් වැදගත් කරුණු කීපයක් අරගෙන ඔයාලව දැනුවත් කරන්න අද මේ වීඩියෝ එක අපි අරගෙන එන්නේ. ඔයාගේ plan එක council approve වුණාට පස්සේ plan එකේ වැඩ ටික ඉවර කරාට පස්සේ ඔයාගේ ගේ හදන්න බාර දෙනකොට ඒකට quotation එකක් අරගෙන. ඒ කියන්නේ යන ගාන කීයද? මොනවද පාවිච්චි කරන materials? කවදද පටන් ගන්නෙ? කවදද ඉවර කරන්නේ? මුදල් ගෙවීමේ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? මෙන්න මේ වගේ දේවල් ඔයා කොහොමද කොන්ට්‍රැක්ට්ත් එක්ක එහෙමත් නැත්නම් කන්ස්ට්‍රක්ෂන් ෆර්ම් එකත් එක්ක කම්පැනි එකත් එක්ක ඔයා සාකච්ඡා කරලා එක තැනකට එන්නේ කොහොමද? ඒ විදිහට සාකච්ඡා කරායින් පස්සේ මේක ලියවිල්ලකට ඔයා ගන්නෙ කොහොමද? ඒ කියන්නේ පාර්ශව දෙකම ඒ කියන්නේ ඔයා සහ කොන්ට්‍රැක්ටර් එකඟතාවයකට ආවට පස්සේ මේක නීතිමය ලියවිල්ලක් බවට ડોකියුමන්ට් එකක් බවට පත් කරගන්නේ කොහොමද? හරි අද අපි කතා කරමු ඒ ලියවිල්ල ගැන. එහෙමත් නැත්නම් ડોකියුමන්ට් එක ගැන. ඒකට අපි කියනවා කන්ස්ට්‍රක්ෂන් කොන්ට්‍රැක්ට් ඇග්‍රීමන්ට් එකක් කියලා. එහෙමත් නැත්නම් කොන්ත්‍රාත් ගිවිසුමක් කියලා. ඒ විදිහේ කන්ස්ට්‍රක්ෂන් කොන්ට්‍රැක්ට් ඇග්‍රීමන්ට් එකක් සයින් කරන එකේ වැදගත්කම මොකක්ද? අපි ඒ ගැන සාකච්ඡා කරමු. හොඳට මතක තියාගන්න ඉදිකිරීමක් කියන්නේ සෑහෙන කාලයක් පුරාවට සිදු වන ගනුදෙනුවක්, කාර්යයක්, කටයුත්තක්. ඒ නිසා මේ ගනුදෙනුව පටන් ගන්නකොට ඔයාලා ගාව තිබුණු සහදත්වය, විශ්වාසය, අන්‍යෝන්‍ය අවබෝධය මේ ප්‍රොජෙක්ට් එක ඉවර වෙනකම්ම ඒ කියන්නේ ඔයාගේ ගේ හදලා ඉවර වෙනකම්ම තියෙන්න ඕනේ. ඒ නිසා මේ වගේ දීර්ඝ කාලයක් ගත වෙන ගනුදෙනුවක් කාර්යයක් නිසා දෙපාර්ශවයේම කළ යුතු කාර්යයන්, සේවාවන්, වගකීම්, කළ යුතු දේ මොනවද, නොකළ යුතු දේ මොනවද, මෙන්න මේ දේවල් අනිවාර්යයෙන්ම ඔය ඇග්‍රීමන්ට් එකට, ඔය ගිවිසුමට ඇතුළත් විය යුතුයි. මේ විදිහට පාර්ශව දෙකටම අදාළ දේවල් ටික දැනගත්තට පස්සේ ඇත්තටම ඒ දේවල් ලියවිල්ලකට ડોකියුමන්ට් එකකට ගන්න එක තමයි මේ ගිවිසුමක් අත්සන් කරනවා කියලා කියන්නේ. දැන් මේ විදිහේ කොන්ට්‍රැක්ට් ඇග්‍රීමන්ට් එකක් සයින් කරාම ප්‍රොජෙක්ට් එක ඉවර වෙනකම්ම මේක ගලාගෙන යන්න, ෆ්ලෝ වෙන්න ඉතාමත්ම පහසු වෙනවා. මොකද සමහර වෙලාවට පාර්ශව දෙක අතර තියෙන අනවබෝධය නිසා, විනිවිද භාවයක් නැතිකම නිසා සමහර අවස්ථාවල ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එතකොට අපි බලමු මේ වගේ ඉදිකිරීම් ගිවිසුමකට ඇතුළත් වෙන්නම ඕන දේවල් මොනවද කියලා. දැන් මෙතන මම කරන පැහැදිලි කිරීම ඇත්තටම ඕගොල්ලෝ ගෙයක් හදනවා නම් තනි තට්ටුවේ තට්ටු දෙකේ තට්ටු තුනේ ගෙයක් වෙන්න පුළුවන්. සාමාන්‍ය විදිහේ ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඊටමත් කුඩා මට්ටමේ කමර්ෂල් බිල්ඩින් එකක් වෙන්න පුළුවන්. පොඩි වෙයා හවුස් එකක් වෙන්න පුළුවන්. ඔය වගේ දෙයකට මම මේ කියන ඇග්‍රීමන්ට් එකට අදාළ කරුණු ඊටමත් වැදගත් වෙනවා සහ ප්‍රමාණවත් වෙනවා. හැබැයි ඔයාලගේ ඉදිකිරීම එතනින් එහාට යන ටිකක් මහා පරිමාණයේ ඉදිකිරීමක් න ะ. උදාහරණයක් විදිහට තට්ටු 4ක 5ක ව්‍යාපාරික ගොඩනැගිල්ලක් කමර්ෂල් බිල්ඩින් එකක් වගේ හදනවා නම්, ඒ වගේම හොටෙල් එකක්, විලා එකක්, රිසෝට් එකක් වගේ එකක් හදනවා නම්, නැත්නම් ලොකු ගබඩා සංකීර්ණයක් වගේ දෙයක් හදනවා නම්, ඔයා සතු ව්‍යාපාරයක් තියෙනවා නම් ඒක ඇතුලේ කරන ලොකු ඉදිකිරීම් වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ අවස්ථාවක මම අද පැහැදිලි කරන විදිහේ සාමාන්‍ය විදිහේ ඇග්‍රීමන්ට් එකක් ගිහිල්ලා ප්‍රමාණවත් නැහැ. මොකද ඒකට සමහර වෙලාවට කන්සල්ටන්ට්ලා, තර්ඩ් පාර්ටි ඉන්ජිනියර්ස්ලා කම්පැනි එකක්, කන්සල්ටන්ට් ෆර්ම් එකක් සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟට ටෙස්ටිං රික්වයර්මන්ට්ස් තියෙන්න පුළුවන්. ඒක ටිකක් නෙක්ස්ට් ලෙවල් එකේ ඊළඟ ලෙවල් එකේ වැඩක් නිසා ඕගොල්ලන් ඒ වගේ වෙලාවට ක්වොලිෆයිඩ් ප්‍රොෆෙෂනල් කෙනෙක්ගේ සර්විස් එක අරගෙන, සමහරලාට චාර්ටඩ් QS කෙනෙක් වෙන්න පුළුවන්, සමහරලාවට සබ්ජෙක්ට් නොලෙජ් එක තියෙන ලෝයර් කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. මේ විදිහේ කවුරු හරි මේ සබ්ජෙක්ට් එක හරියට දන්න කෙනෙක් හරහා ඔයා ඇග්‍රීමන්ට් එකක් ප්‍රිපෙයාර් කරගන්න ඕනේ. එහෙමත් නැත්නම් ලංකාවේ ඔය රජයේ ව්‍යාපෘති වලට අත්සන් තබනකොට, ඒවට කොන්ට්‍රැක්ට් සයින් කරනකොට භාවිතා කරන ස්ටෑන්ඩඩ් ෆෝම් එකක් තියෙනවා. මෙන්න මේ විදිහේ ඇග්‍රීමන්ට් එකකට එක්ක ඕගොල්ලෝ යන්න වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේක තට්ටු දෙකේ තුනේ ගයක් වෙන්න පුළුවන්, රෙනෝවේෂන් එකක් වෙන්න පුළුවන්, පොඩි වෙයාහවුස් එකක් වෙන්න පුළුවන්, NX එකක් හදන වෙන්න පුළුවන්. සාමාන්‍ය විදිහේ ඉදිකිරීමක්. ඒ කියන්නේ ලක්ෂ 300 400 ලක්ෂ 500ට අඩු රේන්ජ් එකේ යන කොන්ට්‍රැක්ට් එකකට මේ වගේ ડોකියුමන්ට් එකක් ප්‍රමාණවත් වෙනවා. හරි. අද අපි බලමු මේ වගේ සාමාන්‍ය ඉදිකිරීම් ගිවිසුමකට, සාමාන්‍ය මට්ටමේ ඉදිකිරීම් ගිවිසුමකට ඇතුළත් විය යුතු දේවල් මොනවද කියලා. ප්‍රධාන වශයෙන්ම කොටස් 4ක් තියෙනවා. අපි බලමු මේ කොටස් 4 මොනවද කියලා. පළවෙනි NX එක. එහෙමත් නැත්නම් ඇමුණුම තමයි. ඒ කියන්නේ වාහද ඇග්‍රීමන්ට් එකට අමුණන්න ඕනේ පළවෙනි ලේඛනය තමයි BOQ එක. එහෙමත් නැත්නම් එස්ටිමේට් එක. ඒ කියන්නේ ඔයාගේ ඉදිකිරීම කරලා අවසන් කරන්න කීයක් ගන්නවද? කීයක් වැය වෙනවද? කීයක් වියදම් වෙනවද? ඒතර ඒකේ කොන්ට්‍රැක්ටර් විසින්, කන්ස්ට්‍රක්ෂන් ෆර්ම් එක විසින්, නැත්නම් හෙඩ් බාස් උන්නේ හරි කමන්නේ, එයා දීපු එස්ටිමේට් එක තියෙනවා. එහෙමත් නැත්නම් BOQ එක තියෙනවා. මෙන්න මේක අර ඇග්‍රීමන්ට් එකට අනිවාර්යයෙන්ම අමුණන්න ඕනේ. ඒක එක NX එකක් විදියට අනිවාර්යයෙන්ම අමුණන්නම ඕනේ.
දැන් මේ විදිහට BOQ එකක් estimate එකක් ඔයාගේ agreement එකට attach කරාට පස්සේ හදිසියෙ වෙනස් වීමක් සිද්ධ වුණොත් උදාහරණයක් විදිහට ජනේලයක් වෙනස් කරනවා වගේ දෙයක් නැත්නම් යම්කිසි ඩීටේල් එකක් මොකක් හරි එකක් වෙනස් වෙනවා. ඔයා දන්නවා ඩීටේල් එක වෙනස් වෙච්ච ගමන් මිලට බලපානවා. ඒ කියන්නේ cost එකට බලපානවා. ඒ නිසා මේ වගේ දෙයකදී වෙනස් කිරීමකදී යන method එකක් වෙනම තියෙනවා. variation order එකක් මාර්ගයෙන් ඔයාට ඒ වෙනස කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ඔයාගේ agreement එකේ clauses වල, ඒ කියන්නේ වගන්ති වල සඳහනක් දාන්න මේ විදිහට වෙනස් කිරීමක් සිද්ධ වුණොත්, අඩු කිරීමක්, එකතු කිරීමක්. ඒ කියන්නේ සමහරලාට තියෙන එකක් අයින් කරනවා වෙන්න පුළුවන්, සමහරලාට අලුත් දෙයක් එකතු කරනවා වෙන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් විදිහට, අවශ්‍ය වුණොත් කරන්න පුළුවන් විදිහට වගන්තියක් දාගන්න අමතක කරන්න එපා. ඒ වගේම ඉදිකිරීම් ගිවිසුමකට ඇතුළත් වෙන්න ඕනේ දෙවෙනි ඇනෙක්ස් එක. දෙවෙනි ඇමුණුම තමයි drawings. අපි හැමෝම දන්න විදිහට plan එක. plans කීපයක් තියෙනවනේ, drawings කීපයක් තියෙනවා නම් ඒ සියල්ලම මේකට අමුණලා එකතු කරන්නම ඕනේ. ඒ කියන්නේ සමහරලාට architectural drawing එක, council drawing එක, structural drawings තියෙනවා නම් ඒ structural drawings, ඊට අමතරව සමහර වෙලාවට MEP drawings අඳිනවා. ඒ drawings අඳොත් ඒ සියලුම drawings, ඒ කියන්නේ ඉදිකිරීමට අදාළ වෙන drawings annex 2 කියලා දෙවෙනි annex එක විදිහට අනිවාර්යයෙන්ම ඔයාගේ ගිවිසුමට ඇතුළත් කළ යුතුමයි. ඒ නිසා BOQ එකෙන් පස්සේ estimate එකෙන් පස්සේ දෙවෙනි එක තමයි drawings ටික මේකට අමුණන්න ඕනේ. ඊළඟට අපේ ඉදිකිරීම් ගිවිසුමට ඇතුළත් කර යුතු වැදගත්ම ලේඛනය තමයි construction schedule එක. ඒ කියන්නේ කොයි කාලෙද මේක ඉවර කරන්නේ? කවද්ද පටන් ගන්නෙ? එතකොට පොළොවේ යට වැඩ කවද්ද ඉවර වෙන්නේ? ස්ලැබ් එක කවද්ද දාන්නේ? කපරාදු කවද්ද පටන් ගන්නෙ? පේන්ට් වර්ක් කවද්ද පටන් ගන්නෙ? ඕනම ඉදිකිරීම් ආයතනයක් construction firm එකක් contractor කෙනෙක් ඒගොල්ලන්ගේ construction schedule එක දෙනවා. ඒ කියන්නේ අහවල් දවසේ මුල් කල් තියලා වැඩ පටන් ගන්න එක කරාට එතනින් පස්සේ මේ මාසේ අවසන් වෙනකොට අපි කොතනද ඉන්නේ, දෙවෙනි මාසේ කොතනද ඉන්නේ, ඊළඟ මාසේ කොතනද ඉන්නේ, ඒ වගේ වැඩ යන විදිය සීක්වෙන්ස් එක සහ ඔයා දන්නවා සමහර වෙලාවට ඉදිකිරීමේ එකම කටයුත්තක් නෙමෙයි යන්නේ. ඔන්න ওই විදිහට වැඩ ටික හරියටම සෙටප් කරලා ප්ලෑන් කරලා ෂෙඩියුල් එකක් හදනවා. උදාහරණයක් විදිහට 2026 මාර්තු 15 පටන් අරගෙන 2027 පෙබරවාරි 8 ඉවර වෙනවා. එතකොට ඔය ප්‍රොජෙක්ට් එකට ගන්න කාල සීමාව තුල ටයිම් ෆ්‍රේම් එක ඇතුලේ හැම ටාස්ක් එකක්ම සෙපරේට්ලි වෙන් කරලා හඳුනා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. එතකොට ඔය විදිහට හදන ලේඛනයට අපි කියනවා කන්ස්ට්‍රක්ෂන් ෂෙඩියුල් එකක් කියලා. මෙන්න මේ කන්ස්ට්‍රක්ෂන් ෂෙඩියුල් එකත් අනිවාර්යයෙන්ම ඔයාගේ ඉදිකිරීම් ගිවිසුමට ඇතුළත් විය යුතුමයි. ඊළඟට ඔයාගේ ගිවිසුමට ඇතුළත් වෙන්න ඕනේ හතරවෙනි සහ අවසාන වැදගත්ම ලේඛනය තමයි පේමන්ට් ෂෙඩියුල් එක. ඔයාගේ මුදල් ගෙවීම, ඒ කියන්නේ ඔයාගේ ඉදිකිරීම බාර දුන්නට පස්සේ උදාහරණයක් විදිහට අත්තිකාරම් ඇඩ්වාන්ස් එක කීයක් ගන්නවද? එතකොට හැම මාසෙම අහවල් දිනේ ඔයා කීයක් ගෙවන්න ඕනද? එහෙමත් නැත්නම් මේක measure and pay project එකක්ද? measure and pay project එකක් කියන්නේ මොකක්ද කියන එක මම කලින් එපිසෝඩ්ස් වල පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා මම ආපහු ඒක පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඔයා දන්නවා ක්‍රමවේද කිහිපයකට මේ වගේ project එකක් flow වෙන්න පුළුවන්, ගලාගෙන යන්න පුළුවන්. ඒ නිසා ක්‍රමවේදය මොකක්ද කියලා හඳුනාගත්තට පස්සේ මුදල් ගෙවන විදිහ, මුදල් ගෙවන්නේ මොන අවස්ථාවේද? ප්‍රොජෙක්ට් එක ඉවරුණාට පස්සේ ඔක්කොම චෙක් කරලා ෆයිනල් ඉන්ස්පෙක්ෂන් එකක් තියලා ඔයාගේ හරියට වැඩේ ඉවර වෙලා තියෙනවද කියලා බලලා ෆයිනල් පේමන්ට් එක කරන්න ඕනේ. ඒ කියන්නේ ඒක amount එක percentage එක කොච්චරද කියන එකේ ආයතනය මත තීරණය වෙනවා. හැබැයි ප්‍රොජෙක්ට් එක ඉවර වෙන්න කලින් සම්පූර්ණ මුදල් ගෙවන්න යන්න එපා. ප්‍රොජෙක්ට් එක සම්පූර්ණයෙන් අවසන් වුණාට පස්සේ තමයි ඔයාගේ ෆයිනල් පේමන්ට් එක රිලීස් කරන්න ඕනේ. එතකොට අඩුපාඩුවක් මොන හරි තිබුණොත් ඒකෙන් බලලා කපාගෙන හරි එයාලා කරනවා නම් එයාලා සම්පූර්ණයෙන් ඒක කරලා දුන්නාට පස්සේ ඔයාගේ පේමන්ට් එක රිලීස් කරන්න ඕනේ. ඒ නිසා කන්ස්ට්‍රක්ෂන් කොන්ට්‍රැක්ට් ඇග්‍රීමන්ට් එකක් සයින් කරනකොට පේමන්ට් ෂෙඩියුල් එකත් අනිවාර්ය වෙනවා. ඉතින් මම අද ඔයගලන්ට පැහැදිලි කරේ සාමාන්‍ය විදි ඉදිකිරීමකට ඔයා ඉදිකිරීම් ගිවිසුමක් අත්සන් කරන්න යනවා නම් ඇතුළත් විය යුතු ප්‍රධානම කාරණා 4 සහ ඒ විදිහට ඇග්‍රීමන්ට් එකක් සයින් කරන එකේ වැදගත්කම මොකක්ද කියන කාරණාව ගැන. ඉතින් මම හිතනවා ගයක් හදන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔයාට මේ තොරතුරු ඉතාමත් වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම ඔයාගේ නිවාස සිහිනය සැබෑ වෙන්න කියලා කරන ප්‍රාර්ථනාවත් එක්ක අද අපි ගිහිල්ලා එන්නම්. ඔයාට පුළුවන් ගනුජ YouTube channel එක subscribe කරලා notification bell එක click කරලා තියාගන්න. එහෙම කරොත් ඔයාට අපේ වීඩියෝ එකක් දාන සැනින්ම බලන්න හැකියාව ලැබෙනවා. එහෙමනම් මේ වගේම වැදගත් තොරතුරු රසක් අරගෙන ඊළඟ එපිසෝඩ් එකෙන් ආයෙත් අපි මුණ ගැහෙමු.